හෙලෝ යාළුවනේ අදත් අපි ගෙනවා ටීන් වුල්ෆ් කියන කොච්චර බැලුවත් එපාවෙන්න නැති කතාවේ ඊළඟ කොටස. මේ ටීන් වුල්ෆ් සීසන් 2 පාට් 2 සබස්ක්‍රයිබ් කරලා ඉන්න හිනම් අද කතාව බලන්න. ස්කොට් ඉසැක්ගේ ගෙදර සිද්ධිය ගැන හොයන්න ගියා. ඩෙරෙක්ගේ සැකය අනුව ඉසැක් තමන්ගේ තාත්තව මරලා තිබුණේ නැහැ. බේස්මන්ට් එක ඇතුළේදී ඔවුන්ට සීරීම් ලකුණු තිබුණු ෆ්‍රීසර් එකක් හම්බ වෙනවා. ඒක ඇතුලේ ඉසැක් තමන්ගේ තාත්තගෙන් සිද්ධ වුණු හිංසනය නිසා තමන්වම වහගෙන ඉඳලා තිබුණා. තමන්ගේ වෙනස්වීම් පාලනය කරගන්න ඔහු ඒ විදිහට තමන්වම පාලනය කරගෙන තිබුණා. ජෙරාඩ්ගේ උපදේශය යටතේ පොලිස් නිලධාරියෙක් වගේ ඇඳගත්ත මිනිස්සෙක් හදිසියෙම එතනින් පිට වෙලා යනවා. මේකින් තේරෙන්නේ හන්ටර්ලා නගරයේ විවිධ තැන්වලට රිංගලා ඉන්නවා කියන එකයි. ඒ අතරේ ඇලිසන්ට ඒ පොලිස් නිලධාරියා අතේ තිබුණු දෙයක් ගැන සැකයක් ඇති වෙනවා. ඇය ඒ ගැන ස්කොට්ට කියන්න හදනවා. හැබැයි ඇගේ තාත්තා ඒව නවත්වනවා. පස්සේ ඇලිසන් මේ සිද්ධිය ස්ටයිල්ස්ට කියනවා. ස්ටයිල්ස්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔහු ඉක්මනින්ම තේරුම් ගන්නවා ඒ පොලිස් නිලධාරියා ඇත්තටම ඉසැක්ව දඩයම් කරන හන්ට කෙනෙක් කියලා. ඒ වගේම ඔහු ඉසැක්ගේ වෙයාවුල්ෆ් හැකියාව පාලනය කරන වෝල්ස්බේන් එක තරගෙන තිබුණා. ස්කොට් ඩෙරෙක් එක්ක මේ ගැන තරහින් කතා කරනවා. ඔහු කියන්නේ ඩෙරෙක් කිසිම දෙයක් හරියට හිතන්නේ නැතුව අලුත් අයව තමන්ගේ පැක් එකට එකතු කරලා ඉසැක්ගේ ජීවිතය අවදානමකට දාලා කියලා. ඩෙරෙක් ඒකට කියන්නේ ඉසැක් කැමැත්තෙන්ම මේකට ආවා කියලා. දැන් හන්ටලා තමන්ට විරුද්ධව යුද්ධයක් පටන් අරගෙන තියෙන නිසා තමන්ට තවත් ශක්තිමත් පිරිසක් ඕන කියලත් ඔහු කියනවා. ඒ නිසා ඩෙරෙක් ස්කොට්ටත් තමන්ගේ පැක් එකට එකතු වෙන්න කියනවා. හැබැයි ස්කොට් ඒකට කැමති වෙන්නේ නැහැ. ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න ඔහුට ඕනේ නැහැ. ඔහු කියන්නේ තමන්ට ඕනේ ඉසැක් අහිංසකයෙක් නිසා ඔහුව බේරගන්න විතරයි කියලා. මේ අතරේ ජැක්සන් තමන්ගේ කැමරාව සෙට් කරගෙන කණ්ණාඩිය ඉස්සරහා තමන්ගේ ශරීරය බල ඉන්නවා. තමන් වෙයාවුල්ෆ් කෙනෙක් වෙනවා කියන සිහිනය ඔහුගේ ඔළුවේ තියෙනවා. අනිත් පැත්තෙන් ඇලිසන් පොලිස් හන්ටර්ව කල් දාන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ඔහු අය දිහාට ඊතල විදිනවා. ඒකින් ස්ටයිල්ස්ට පැනලා යන්න අවශ්‍ය වෙලාව ලැබෙනවා. මේ අතරේ ඇලිසන්ට ස්ටයිල්ස්කින් දැනගන්න ලැබෙනවා ස්කොට් ඉසැක්ගේ ගෙදර ඉන්නවා කියලා. ඒ නිසා අය ඉක්මනින් මෙතනට යනවා. ඇයි යනකොට ස්කොට් තමන්ගේ පාලනය නැති කරගන්න ඔන්නම ඉන්නවා. එදා තිබුණේ කුරහඳ. ඒ නිසා ස්කොට්ට වෙනදාට වඩා දරුණු විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය වෙයාවුල්ෆ් කෙනෙක්ට කුරහඳ යටතේ තමන්ව පාලනය කරගන්න අමාරුයි. ඒත් බලවත් ඇල්ෆා වෙයාවුල්ෆ් කෙනෙක්ට විතරයි මේ තත්ත්වයේ යටතේ තමන්ගේ සිහිය තියාගන්න පුළුවන්. ඒ නිසා ඇලිසන් ස්කොට්ව ආරක්ෂා කරන්න ඔහුව ෆ්‍රීසර් එක ඇතුලේ දාලා දොර වහනවා. ඒකට අමතරව දම්වැල් වලින් දොර තවත් තදින් බැඳලා දානවා. පොලිස් ස්ථානයේ ළඟදී ස්ටයිල්ස් සහ ඩෙරෙක් අහම්බෙන් එකිනෙකාට හම්බ වෙනවා. මේ දෙන්න එකට ඉන්නකොට ස්ටයිල්ස්ගේ විහිළුකාර හැසිරීම ඩෙරෙක්ටත් බලපානවා. ඩෙරෙක් ස්ටයිල්ස්ගේ සැලැස්ම ගැන ඉච්චර සතුටු නැහැ. ඒත් අවසානයේ ඔහුට පොලිස් නිලධාරිනියක් එක්ක ෆ්ලර්ට් කරලා ඇයගේ අවධානය වෙන පැත්තකට යවන්න සිද්ධ වෙනවා. ඒ අතරේ ස්ටයිල්ස් රහසිගතව සිරකුටිය ඇතුළට යන්න උත්සාහ කරනවා. හැබැයි ඔහු යනකොට හන්ටර්ලා දැනටමත් එතනට ඇවිල්ලා ඉවරයි. දොර කඩාගෙන තිබුණා. ඇතුලේ කිසිම කෙනෙක් හිටියේ නෑ. එකපාරටම වෙයාවුල්ෆ් වෙලා හිටපු ඉසැක් එළියට පැනලා හන්ටර් කෙනෙක්ව බිම දානවා. ඩෙරෙක් ඉක්මනින්ම වුල්ෆ්ස්බේන් තිබුණු බෝතලය කඩා දානවා. ඉසැක් ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම පාලනයෙන් මිදිලා හිටියේ. ඒ ඩෙරෙක්ට විරුද්ධ වෙන්න ඔහුට ධෛර්යයක් තිබුණේ නෑ. ඩෙරෙක් ඇල්ෆා කෙනෙක් නොවී සිටියත් ඔහුගේ බලය ඉසැක්ට බය ඇති කරන්න ප්‍රමාණවත්. ඉසැක් ස්ටයිල්ස් දිහාට හැරෙන් හදනකොට ඩෙරෙක් ගර්ජනා කරලා කියනවා ස්ටයිල්ස් තමන්ගේ ආරක්ෂාව යටතේ ඉන්න කෙනෙක් කියලා. ඒක ඇහුණු ගමන් ඉසැක් බය වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ අතරේ ඇලිසන් ස්කොට්ව බලාගෙන ඉන්නවා. හදිසියේම ඇගේ ඇඟදිගේ අමුතු සීතලක් යනවා. ඇය හිමින් වටපිට බලනකොට කාමරයේ කොනක මිනිස් හැඩයක් තියෙන සත්වයෙක් ඇය දිහා බලාගෙන ඉන්නවා. ඒ සත්වයාගේ ඇස් රන් පාටට දිලිසෙනවා. ඇලිසන් බය වෙලා කෑ ගහනවා. ඒ කෑ ගැසීම ස්කොට්ට ඇහෙනවා. ඔහු ඇයව බේරගන්න උත්සාහ කරමින් තමන්ව බැඳලා තියෙන දම්වැල් වලින් ගැලවෙන්න දැඩි උත්සාහයක් දරනවා. ඇලිසන් පිහිය අතට අරගෙන ඒ සත්වයාට මුහුණ දෙන්න සූදානම් වෙනවා. අදුර නිසා ඇයට සත්වයාගේ සම්පූර්ණ හැඩිය හරියට පේන්නේ නැහැ. පේන්නේ රන්පාට ඇස් දෙකයි. ඒ සත්වයාගේ ගර්ජනාව ඇත්තටම
සත්වයා බිත්තිය දිගේ නැගලා සිවිලිමට යනවා. එතකොට තමයි ඔවුන්ට ඒ සත්වයාව පැහැදිලිව පේන්නේ. ඒක සාමාන්‍ය වෙයාවුල්ෆ් කෙනෙක් නෙමි. මුළු ශරීරයේම තද කොරපුතු වගේ දේවල් වලින් වැහිලා. කට ඇතුලේ තියෙන්නේ තියුණු දත් ගොඩක්. සම්පූර්ණයෙන්ම කටුස්සෙක් වගේ පෙනුමක් තියෙන භයානක සත්වයෙක්. ඇලිසන් සහ ස්කොට් දෙන්නම පුදුම වෙනවා. ඒ සත්වයා එතනින් පැනලා ගියාට පස්සේ ඔවුන්ට තේරෙනවා ඉසැක්ගේ තාත්තව මරලා තියෙන්නේ ඉසැක් නෙමෙයි කියලා. ඇත්තටම මේ මිනිමැරුම පිටුපස ඉන්නේ මේ අමුතු සත්වයා. මේ සිද්ධිය ගැන දැනගත්ත ෂෙරිෆ් ඉක්මනින්ම එතනට එනවා. එතනදී ඔහුට තමන්ගේම පුතා ස්ටයිල්ස්ව හම්බ වෙනවා. ස්ටයිල්ස් කියන්නේ ඉසැක් මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ කියලා. ඒත් ඔහුගේ කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න අමාරුයි. මේ අතරේ ජැක්සන් අවදි වෙලා තමන් පුරහඳ යටදී කරපු දේවල් කැමරාවෙන් බලනවා. ඔහු බලාපොරොත්තු වෙන්නේ තමන් වෙයාවුල්ෆ් කෙනෙක් වෙලා තියෙනවා දකින්න. හැබැයි වීඩියෝ එක බලනකොට ඔහුට පේන්නේ ඔහු මුළු රාත්‍රියම කිසිම වෙනසක් නැතුව නිදාගෙන ඉන්නවා විතරයි. ජැක්සන්ට ඒක දැක්කාම ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඔහුට වෙයාවුල්ෆ් කෙනෙක් වෙන්න තියෙන සිහිනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ වීඩියෝ එක නිසා ජැක්සන් ගැන තිබුණු සැකයත් අඩු වෙනවා. ඒත් ඒකම ලිඩියා ගැන සැකයක් ඇති වෙනවා. මොකද ජැක්සන් අහිංසක නම් මේ කටුස්සා වගේ සත්වයා කවුද කියන ප්‍රශ්නය තවත් බරපතල වෙනවා. ඊළඟට කතාව ඇලිසන් පැත්තට යනවා. ඇය කාරෙකට පෙට්‍රල් දාගෙන ඉන්න අතරේ කෙනෙක් ඇයව පැහැරගෙන යනවා. ටික වෙලාවකට පස්සේ ඇයට සිහිය එනකොට ඇය ඉන්නේ පරණ වෙයාවුල්ෆ් මන්දිරයක් ඇතුලේ. ඇගේ තාත්තත් ඇය ළඟම බැඳලා දාලා ඉන්නවා. ඇලිසන් කොහොම හරි පුටුවෙන් ගැලවෙනවා. එතකොට තමයි පැහැරගත්ත කෙනා එළියට එන්නේ. ඇලිසන්ට ඉක්මනින්ම තේරෙනවා මේක ඇත්තටම ඇගේ තාත්තගේ පරීක්ෂණයක් කියලා. ක්‍රිස් අයට කියන්නේ ඔවුන්ගේ හන්ට පවුලේ පිරිමි අයව යුද්ධකරුවන් විදිහට පුහුණු කරන අතර ගැහැණු අයව නායකත්වයේ සඳහා සූදානම් කරනවා කියලා. ඒ නිසා ඔහු ඇලිසන්ට තමන්වම බේරගන්න කියලා කැමරාවක් දෙනවා. ඇලිසන්ට ඒ තත්වෙන් ගැලවෙන්න පය 2.5ක් ගත වෙනවා. එළියේ අයව ආරක්ෂා කරමින් හිටපු පුද්ගලයාට කියන්නේ තමන්ට මුලින් ගැලවෙන්න පය 3ක් ගත වුණා කියලයි. ඒත් ඇලිසන් පිට වෙලා ගියාට පස්සේ ඒ මිනිස්යාටත් අවාසනාවන්ත සිද්ධියක් වෙනවා. ඔහු සතෙකුගේ වලිගයකට පැටලිලා බිම වැටෙනවා. පස්සේ ඔහුගේ බිල්ල සීරෙනවා. තුවාලය මාරාන්තික නොවුනත් ඔහුගේ ශරීරය අකර්මණ්‍ය වෙනවා. ඊට පස්සේ ඔහුට වැඩි වෙලාවක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඊළඟ දවසේ පාසලෙන් කන්දු නැගීමේ වැඩසටහනක් සංවිධානය කරනවා. ස්කොට් මේ අවස්ථාවෙන් ඇලිසන් එක්ක ටිකක් ළඟින් ඉන්න උත්සාහ කරනවා. ඒ අතරේ එරිකා කියන ගැහැණු ළමයෙක්ට උස ගැන ලොකු බයක් තියෙනවා. ඇය කන්දු නැගීමේදී බය වෙලා අඬන්න පටන් ගන්නවා. අනිත් ළමයි අයව විහිළුවට ගන්න නිසා ඇයි එතනින් යනවා. හැබැයි පස්සේ එරිකා තනියම මේ කන්ද නගින්න උත්සාහ කරනවා. ආරක්ෂිත කම්බයක්වත් ඇය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙලාවේ ස්කොට්ට අමුතු දෙයක් දැනෙනවා. කෙනෙක්ගේ වේදනාවක් වගේ දෙයක් ඔහුට දැනෙනවා. කන්ද මැදදී එරිකාට අසනීප වෙලා ඇය පාලනයෙන් මිදිලා වැටෙන්න යනවා. ස්කොට් ඉක්මනින්ම එතනට ගිහින් ඇයව අල්ල ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ ස්කොට්ට තවත් අලුත් හැකියාවක් තියෙනවා කියලා තේරෙනවා. එරිකාව රෝහලට අරගෙන යනවා. ඒ අතරේ ඩෙරෙක් රහසිගතව එරිකාව හම්බු වෙලා ඇයව වෙයාවුල්ෆ් කෙනෙක් කරන්න කටයුතු කරනවා. මේ අතරේ ජැක්සන්ට ලොකු දෙයක් තේරෙනවා. ලිඩියාට ඇල්ෆා වෙයාවුල්ෆ් කෙනෙක් දෂ්ට කළත් ඇයට කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ නිසා ලිඩියාට වෙයාවුල්ෆ් විෂයට ප්‍රතිශක්තියක් තියෙනවා කියලා ඔහු හිතනවා. තමන්ට වෙනස් වෙන්න බැරි වුණේ ලිඩියා නිසා කියලා ජැක්සන් අයට දොස් කියනවා. ලිඩියා එකෙන් ගොඩක් දුක් වෙනවා. ඇය බාත්රූම් එකට ගිහින් අඬනවා. ඒ අතරේ දොරෙන් එළියේ ඇයට අමුතු සෙවණැල්ලක් පේනවා. ඇය ඒ සෙවණැල්ල පස්සෙන් යනවා. එතකොට ඇයට පේන්නේ කලින් ඇල්ෆා වෙයාවුල්ෆ් කෙනෙක් වුණු පීට වගේ පෙනෙන කෙනෙක්. ඔහු තාමත් ජීවත් වෙලා ඉන්නවාද නැත්නම් ලිඩියාට ඔහුගේ ආත්මය පේනවාද කියලා ඇයට තේරෙන්නේ නැහැ. පීට ටික වෙලාවක් පාසලේ ගෞරවපූර්ව දිහා බලලා එතනින් පිට වෙලා යනවා. ලිඩියායේ පූර්ව බලනකොට එතන තිබුණේ පීටගේ නම. ඒ නිසා ඇයට තවත් බය වෙනවා. පීටගේ ආත්මය තමන්ව පස්සෙන් එනවාද කියලා ඇයට සැකයක් ඇති වෙනවා. මේ අතරේ ස්ටයිල්ස් තමන්ගේ යාළුවා බොයිඩ්ගෙන් අයිස් රින්ක් එකේ යතුරු ගන්නවා. ඔහුගේ සැලැස්ම තමයි ස්කොට්, ඇලිසන් සහ තවත් යාළුවෙක් එක්ක අයිස් ස්කේටින් යන්න. එතකොට කැෆටීරියා එකේ ඉන්න හැමෝම එක පාරටම දොර දිහා බලනවා. එරිකා එතනට එනවා. කලින් බය වෙලා දුර්වලව හිටපු එරිකා දැන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඇය ලස්සනටත් විශ්වාසයෙන්ත් ඉන්නවා. ස්කොට් සහ ස්ටයිල්ස් අය පස්සෙන් යනවා. ඒත් එරිකා කෙලින්ම ඩෙරෙක්ගේ කාර් එකට නැගලා යනවා. එතකොට ස්කොට්ට තේරෙනවා ඩෙරෙක් තවත් කෙනෙක්ව තමන්ගේ පැක් එකට එකතු කරගෙන කියලා.
ස්කොට්ට මේ ගැන හොඳටම තරහ යනවා. ඩෙරෙක් කරන දේ ඉතාමත් අවදානම් කියලා ඔහු හිතනවා. ස්කොට් වැඩ කරන තැනට ගිහින් මේ ගැන හිත ඉන්නවා. එතන ඉන්න වෙට්ට ඔහුගේ වෙනස තේරෙනවා. ඔහු ස්කොට් එක්ක හිමින් කතා කරලා ඔහුගේ ප්‍රශ්නය මොකක්ද කියලා දැනගන්න උත්සාහ කරනවා. ස්කොට් දන්නවා මේ වෙට් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියලා. මොකද කලින් ඔහු ඇල්ෆවයාවුල් පීටව බය කරලා පලවා හැරලා තිබුණා. හැබැයි ස්කොට් මේ ගැන කතා කරන්න හදන හැම වෙලාවකම විට් වෙනත් කතාවකට හැරෙනවා. අවසානයේ ස්කොට්ගේ හිත ටිකක් සැහැල්ලු වෙනවා. ඒත් මේ වෙට් ඇත්තටම කවුද කියන ප්‍රශ්නය තාමත් රහසක්. පාසලින් පස්සේ ස්කොට් සහ යාළුවෝ අයිස් රින්ක් එකට යනවා. ස්ටයිල්ස් ලිඩියාට කියන්නේ සමහරාය මුලින්ම එකිනෙකාට ගැලපෙන්නේ නැති වගේ පෙනුනත් අන්තිමට ඔවුන් තමයි එකිනෙකාට හොඳටම ගැලපෙන්නේ කියලා. ලිඩියා එකට කියන්නේ ස්කොට් සහ ඇලිසන් හොඳ ජෝඩුවක් කියලා. ඒක අහලා ස්ටයිල්ස්ට හිතෙනවා ලිඩියා තමන්ව ප්‍රතික්ෂේප කරනවාද නැත්තම් තමන්ගේ හැඟීම් තේරෙන්නේ නැද්ද කියලා. මේ අතරේ ස්කොට් හිතාගෙන ඉන්නේ තමන් වෙයාවුල්ෆ් කෙනෙක් නිසා අයිස් ස්කේටිං වලත් සුපිරි වෙයි කියලා. හැබැයි ඔහු අයිස් එකට බැස්ස ගමන්ම වැටෙන්න පටන් ගන්නවා. ස්ටයිල්ස් ලිඩියා ඉස්සරහා තමන්ගේ හැකියාව පෙන්වන්න හදනවා. ඒත් ලිඩියා සාමාන්‍ය ස්කේට කෙනෙක් නෙමෙයි කියලා ඔහුට ඉක්මනින්ම තේරෙනවා. ඇය වෘත්තීය මට්ටමේ ස්කේට කෙනෙක්. ස්කොට්ගේ අසරණ උත්සාහ දිහා බලලා හැමෝම hina වෙනවා. ඒ අතරේ ස්කොට්ට තවත් දෙයක් තේරෙනවා. වෙයාවුල්ෆ් කෙනෙක්ගේ ඇස් කැමරාවක ෆ්ලෑෂ් එකට සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් වගේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ අතරේ ලිඩියාට ආයෙත් අමුතු දර්ශනයක් පේනවා. ඇය වුල්ෆ්ස් බේන් සහ පීට සම්බන්ධ බිහිසුණු දේවල් දකිනවා. ඇය බය වෙලා කෑ ගහනවා. මේ නිසා ඇය සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙමේ. සමහර විට බෑන්ෂී කෙනෙක් බවට වෙනස් වෙමින් ඉන්නවාද කියලා හැමෝටම සැකයක් ඇති වෙනවා. පස්සේ ස්කොට් එරිකාව හම්බ වෙලා ඩෙරෙක්ගේ ඊළඟ සමාජිකයා කවුද කියලා අහනවා. ඩෙරෙක්ට තමන්ගේ සම්පූර්ණ පැක් එක හදන්න බීටා වෙයාවුල්ෆ්ලා 3 දෙනෙක් ඕනේ. ඉසැක් සහ එරිකා දෙන්න දැනටමත් ඔහු එක්ක ඉන්න නිසා තව එක්කෙනෙක් විතරයි ඕනේ. එරිකා කියන්නේ ඒ 3 වෙනි කෙනා විදිහට ස්කොට්ව ගන්න ඩෙරෙක් කැමති වෙයි කියලා. ඒත් එරිකා තමන්ගේ අතීතය ගැන කතා කරන්න පටන් ගන්නවා. පාසලේදී ඇයව හැමෝම විහිළුවට අරගෙන තිබුණා. ඇගේ අසනීප තත්ත්වය නිසා ඇයව අපහාසයට ලක් කරලා තිබුණා. ඒ දේවල් අන්තර්ජාලයටත් දාලා තිබුණා. ඒ නිසා වෙයාවුල්ෆ් කෙනෙක් වීම ඇයට ශාපයක් වගේ නෙමෙයි. ඇයට ඒක ආශිර්වාදයක් වගේ දැනෙනවා. ඒත් ඇලිසන් ස්කොට්ට කියන්නේ ඩෙරෙක්ගේ පැක් එකකින් ඈත් වෙලා ඉන්න කියලා. මොකද ඇගේ සීයා ජෙරාඩ් නගරයට ආවට පස්සේ ඩෙරෙක් ඉතා වේගයෙන් තමන්ගේ පැක් එක හදමින් ඉන්නවා. ඒක මිනිසුන් සහ වෙයාවුල්ෆ්ලා අතර ලොකු ගැටුමකට හේතුවක් වෙන්න පුළුවන්. ඇලිසන්ට ස්කොට් එකට සම්බන්ධ වෙන එක කොහෙත්ම වුණේ නැහැ. හැබැයි ස්කොට්ට ඉසැක් සහ එරිකා ගැන අතහරින්න බෑ. ඔහු හිතන්නේ ඔවුන් දෙන්නම අහිංසකයි කියලයි. ඇලිසන් දුකින් එතනින් යනවා. ඊට පස්සේ ස්ටයිල් ස්කොට්ව හම්බ වෙලා කියන්නේ ඒ දවසේ පාසලට නොආපු එකම කෙනා බොයිඩ් කියලා. ඒකින් දෙන්නාටම තීරෙනවා බොයිඩ් තමයි ඩෙරෙක්ගේ ඊළඟ ඉලක්කය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දෙන්න වින් වෙනවා. ස්කොට් බොයිඩ්ව හොයාගෙන ස්කී රිසෝට් එක පැත්තට යනවා. ස්ටයිල්ස් බොයිඩ්ගේ ගෙදරට යනවා. ඒ අතරේ ඇලිසන්ගේ අම්මා ඇගේ කාමරය පිරිසිදු කරනකොට ස්කොට් ලියපු ආදර ලිපියක් හම්බ වෙනවා. ඒ ලිපිය කියවලා ඇය ගොඩාක් කෝප වෙනවා. පස්සේ කුස්සියට ගිහින් පිහියක් අරගෙන තමන්ගේ අත කපා ගන්නවා. ඇයි ඒක කරන්නේ ස්කොට්ගේ අම්මා වැඩ කරන රෝහලට යන්න හේතුවක් හදාගන්න. ඒ විදිහට ස්කොට් ගැන තොරතුරු දැනගන්න ඇයට අවස්ථාවක් ලැබෙනවා. මේ අතරේ ජැක්සන් ඩෙරෙක්ගේ පරණ ගෙදරට ගිහින් ඔහුගෙන් පිළිතුරු ඉල්ලනවා. කවුරුත් දොර අරින්නේ නැති නිසා ජැක්සන් කෝපයෙන් ගෙදරට ඇතුළු වෙනවා. ඒත් ඇතුළට ගිය ගමන්ම ඔහුට ක්‍රිස්ගේ තුවක්කුව දෙවනි වතාවටත් මුහුණ දෙන්න වෙනවා. ක්‍රිස් ඔහුට අනතුරු අඟවන්නේ මේ භයානක දේවල් පස්සේ ගිහින් තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා කියලයි. මේ අතරේ ස්ටයිල්ස් බොයිඩ්ගේ ගෙදරට ගියාම එරිකා එළියේ ඉන්නවා දකිනවා. ඒකින් ඔහුට තහවුරු වෙනවා බොයිඩ් තමයි ඩෙරෙක්ගේ ඊළඟ ඉලක්කය කියලා. ස්ටයිල්ස් මේ අලුත් වෙයාවුල්ෆ්ලා ගැන හොඳටම බය වෙනවා. ඔහු තමන්ට කිසිම දෙයක් දන්නේ නැති ගොඩක් මෝඩයෙක් වගේ හැසිරෙලා එතනින් පැනලා යන්න හදනවා. හැබැයි එරිකා ඔහුගේ කාර් එක කඩා දාලා එක පහරකින්ම ස්ටයිල්ස්ව සිහි නැති කරනවා. ඒ අතරේ වෙට්ගේ සත්වසායනයට කෙනෙක් ඇතුළු වෙලා තියෙනවා. ඔපරේෂන් මේසේ උඩ මිනිස් මලසිරුරක් තියෙනවා. ඒකේ පපුව නියපොතු පහරවලින් විවෘත කරලා. ක්‍රිස් තමයි එතනට ඇතුළු වෙලා තිබුණේ. විට් ඔහුට මතක් කරනවා මේක සත්වසායනයක් කියලා. ඒත් ක්‍රිස් කියන්නේ ඔහු සාමාන්‍ය වෙට් කෙනෙක් නෙමී කියලා තමන් දන්නවා කියලයි. අයිස් රින්ක් එකේ බොයිඩ් අයිස් එක සකස් කරමින් ඉන්නවා. ස්කොට් එතනට ගිහින් කියන්නේ ඩෙරෙක් තමන්ට සම්පූර්ණ ඇත්ත කියලා නැහැ කියලා.
බොයිඩ් කියන්නේ තමන් හන්ටර්ලා ගැනත් ඔවුන්ගෙන් එන අනතුර ගැනත් දන්නවා කියලා. ස්කොට් ඔහුව ඒ පැත්තෙන් ඈත් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ වෙලාවේ ඩෙරෙක් ඉසැක් සහ එරිකා එතනට එනවා. දැන් ඉසැක් සහ එරිකා දෙන්නම වෙයාවුල්ෆ්ලා වෙලා ගොඩක් විශ්වාසයෙන් හැසිරෙනවා. ඩෙරෙක් තමන්ව පොඩි බොස් කෙනෙක් වගේ හිතාගෙන ස්කොට් දිහා බලන්නේ පහත් විදිහට. ස්කොට් බොයිඩ්ව ඩෙරෙක්ගේ වැඩවලට ඇදගන්න ඉඩ දෙන්න කැමති නැහැ. ඒ නිසා ඔහු ඉසැක් සහ එරිකා දෙන්නටම මුහුණ දෙනවා. ඔවුන් දෙන්නා ස්කොට්ට පහර දෙනවා. හැබැයි ස්කොට් දෙන්නවම පරාජය කරනවා. ඔහු ඔවුන්ට කියන්නේ ඩෙරෙක් ඔවුන්ව පාවිච්චි කරනවා කියලා. ඔවුන්ට බලය ලැබුණා කියලා හිතෙන්න සැලැස්සුවත් ඇත්තටම ඔහු ඔවුන්ව තමන්ගේ ආරක්ෂක බල්ලෝ වගේ පාවිච්චි කරනවා කියලා ස්කොට් කියනවා. ඒ වෙලාවේ ඩෙරෙක් ඉදිරියට එනවා. ඇල්ෆා කෙනෙක් විදිහට ඔහුගේ ඇස් ලේ වගේ රතු වෙනවා. ඔහුගේ නියපොතු දිග වෙනවා. ස්කොට්ට ඩෙරෙක් එක්ක සටන් කරන්න අමාරුයි. ඒත් ඔහු පසුබසින්නේ නැහැ. ඩෙරෙක් ඔහුට දරුණු ලෙස පහර දෙනවා. අවසානයේ ස්කොට් පරාජය වෙනවා. හැබැයි ඔහු තාමත් බොයිඩ්ට කියන්නේ ඩෙරෙක් වගේ වෙන්න එපා කියලා. ඒත් බොයිඩ් ස්කොට්ට පුදුම කරන දෙයක් පෙන්වනවා. ඔහු තමන්ගේ කමිසේ උස්සලා දෂ්ට කිරීමේ ලකුණක් පෙන්වනවා. ස්කොට්ට තේරෙනවා තමන් කොච්චර උත්සාහ කළත් ප්‍රමාද වැඩි කියලා. බොයිඩ් දැනටමත් ඩෙරෙක් විසින් දෂ්ට කරලා ඉවරයි. ඒත් එක්කම ඩෙරෙක්ගේ පැක් එක සම්පූර්ණ වෙනවා. මේ අතරේ ස්ටයිල්ස් කුණුබඳුනක් ඇතුළේ අවති වෙනවා. ඔහු තමන්ට සිද්ධ වුණු දේ ගැන බැන බැන එලියට එනවා. අනිත් පැත්තෙන් ස්කොට්ගේ බඩේ තුවාල සුව වෙන්නේ නැහැ. වෙට් ඔහුට කියන්නේ ඒ තුවාල ඇල්ෆා වෙයාවුල්ෆ් කෙනෙක්ගෙන් ලැබුණු ඒවා නිසා එහෙම වෙනවා කියලා. ඒ වෙලාවේ ස්කොට්ට ඔපරේෂන් මේසිය උඩ තිබුණු මල සිරුර පේනවා. වෙට් කියන්නේ ඔහුන්ට මේ ගැන කතා කරන්න ඕනි කියලා. මේ අතරේ ජැක්සන් තනියම පිටියේ පුහුණු වෙනවා. ඔහු තමන්ගේ වෙයාවුල්ෆ් ශක්තිය අවදි කරන්න උත්සාහ කරනවා. අනිත් අය ලේසියෙන් ශක්තිය ලබා ගන්නවා වගේ පේනවා. ඒ ජැක්සන්ට ඒක කරන්න බැහැ. ස්කොට් වගේ සැබෑ ශක්තියෙන්නේ ඇතුළතින් කියලා පේනවා. ඒ ජැක්සන්ගේ දුර්වල සහ ලෝභහිත නිසා ඔහුට බලය ලබා ගන්න අමාරුයි. ඔහුගේ කාර් එක මඩේ හිර වෙනවා. කාර් එක එළියට ගන්න බැරිව ඔහු කෝපයෙන් උත්සාහ කරනවා. අවසානයේ ඔහු කාර් එක උස්සන්න උත්සාහ කරනකොට ඇත්තටම ඒක උස්සන්න පුළුවන් වෙනවා. මුලින් ඔහුටත් ඒක විශ්වාස කරන්න බැහැ. පස්සේ ඔහු මහත් සතුටකට පත් වෙනවා. වෙට් ස්කොට්ගේ තුවාලවලට ප්‍රතිකාර කරන අතරේ ස්කොට් මලසිරුර ගැන ප්‍රශ්න ගොඩක් අහනවා. වෙට් කියන්නේ හන්ට පවුල ඉක්මනින්ම එනවා කියලා. ඔවුන් ළඟ විවිධ හැඩයන් ගන්න සත්වයන් ගැන තොරතුරු ඇතුළත් පරණ පොතක් තියෙනවා. ටික වෙලාවකින් හන්ටලා එනවා. ඔවුන්ගේ නායකයා ජෙරාඩ්. ස්කොට් ඉක්මනින්ම සැඟවෙනවා. ජෙරාඩ් සහ වෙට් එකිනෙකා හොඳින් දන්නවා. ජෙරාඩ් ඉදිරියේ වෙට් තරමක් කලබල වෙලා වගේ පේනවා. මලසිරුර පරීක්ෂා කරලා වෙට් කියන්නේ සත්වයාගේ පහරදීමේ රටාව හොඳටම නිවැරදි බවයි. තුවාල බලනකොට ඒවා ශල්්‍ය කර්මයක් වගේ නිර්වද්‍යව කරලා තියෙනවා. සත්වයා මුලින්ම ගොදුරේ කොඳු වැටපෙළට විෂයක් ඇතුළු කරලා ඔහුව අකර්මණ්‍ය කරලා තියෙනවා. ඊට පස්සේ එක පහරකින් පපුව විවෘත කරලා ඇතුළේ තිබුණු අවයව ඉවත් කරන්න තියෙනවා. මේ සත්වයා සාමාන්‍ය වෙයාවුල්ෆ් කෙනෙක්ට වඩා අතිශයින්ම බලවත්. ජෙරාඩ් පවා මේ වගේ සත්වෙක් මීට කලින් දැකලා නැහැ. වෙට්ටුන්ට කියන්නේ මේ සත්වයා මරන්නේ ආහාරයක් සඳහාවත් ආරක්ෂාව සඳහාවත් නෙමෙයි. මරන්න ඕන නිසාම මරණ සත්වෙක් කියලා. මේ අතරේ එරිකා ස්ටයිල්ස්ගේ කාර් එක විනාශ කරලා තිබුණු නිසා ඔහු කාර් එක අලුත් වැඩියා කරගන්න කෙනෙක් ළඟට යනවා. එතනදී ඔහුට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. උලට යනකොට දොරේ හැන්ඩලය අමුතු ඇලෙන ද්‍රව්‍යකින් වැහිලා තියෙනවා. ස්ටයිල්ස් ඒක ගැන පැමිණිලි කරමින් ඇතුළට යනවා. එක පාරටම ඔහුගේ අත්පාලනය කරගන්න බැරි වෙනවා. ජනේලයෙන් එළිය බලනකොට වහලේ උඩ නියපොතු තියෙන අමුතු සත්වයෙක් ඉන්නවා. ඒ සත්වයා තමයි කෙනමා. කෙනමා මුලින්ම ඒ මනුස්සයාගේ බෙල්ල සීරලා ඔහුව අකර්මණ්‍ය කරනවා. ඊට පස්සේ ඔහු හිටපු ලිෆ්ට් එක විනාශ කරලා ඔහුව අසරණ කරනවා. ස්ටයිල්ස් බය වෙලා ඒ මනුස්සයා බරට හිර වෙනවා බලගෙන ඉන්නවා. හැබැයි ඔහු කොහොම හරි පොලිසියට කතා කරන්න සමත් වෙනවා. වාසනාවකට කෙනමාගේ ඉලක්කය වෙලා තින්නේ මේ මනුස්සයා විතරයි. මේ අතරේ ඇලිසන් රහසිගතව ස්කොට්ව හම්බ වෙන්න යන්න හදනවා. හැබැයි ඇගේ සීයා ජෙරාඩ් එනවා. ඇලිසන් සහ ජෙරාඩ් අතර සම්බන්ධය එච්චර හොඳ නැහැ. ජෙරාඩ් අය එක්ක සම්බන්ධය හොඳ කරගන්න උත්සාහ කරනවා. කතා කරද්දී ජෙරාඩ්ගේ නෝට්බුක් එක බිම වැටෙනවා. ඇලිසන් ඒක අරගෙන බලනවා. ජෙරාඩ් පවුල ගැන විශ්වාසය තියන්න කියන කතාවක් කියලා ඇයව ඒ පැත්තට නම්ම ගන්න උත්සාහ කරනවා. ඇලිසන් කියන්නේ ඇයට පවුල විශ්වාස කරන්න පුළුවන් කියලා. මේ අතරේ පොලිසිය ස්ටයිල්ස් හිටපු අලුත් වැඩියා කරන තැනට එනවා. ස්ටයිල්ස් කියන්නේ තමන් එතනින් යන ගමන් හිටියා විතරයි කියලා. ෂෙරිෆ්ට තමන්ගේ පුතා ගැන බයයි.
මොකද නගරේ මිනිමෙරුමක් සිද්ධ වෙන හැම වෙලාවකම ස්ටයිල්සී අවට ඉන්නවා. ඒ නිසා ඔහු හැම සිද්ධියකටම සැකකාරයෙක් වගේ පේනවා. ඇලිසන් වනාන්තරයට යනකොට ස්කොට් දැනටමත් ඉතනින් ගිහින්. ස්කොට් ඇත්තටම ගිහින් තිබුණේ ස්ටයිල්ස්ව හොයාගන්න. ස්ටයිල්ස් ඔහුට කියන්නේ ඔහුට හම්බ වෙන අලුත් අය Tamanට හරියටම මිතුරන් වගේ දැනෙනවා කියලා. හැබැයි ඔවුන්ව හඳුනා ගන්න ඔහුට බැහැ. ඔවුන් හැමෝම හැලවින් විස්මුහුණු දාගෙන ඉන්නවා වගේ කියලා ඔහු කියනවා. මේ අතරේ ඩෙරික් සහ ඔහුගේ බීටා තුන් දෙනා හන්ටර්ලාගෙන් බීරින්න පරණ දුම්රිය ස්ථානයක සැඟවිලා ඉන්නවා. ඩෙරික් උන්ට දැඩි පුහුණුවක් ලබා දෙනවා. ඉසෙක් තමන්ගේ බාල සහෝදර සහෝදරියන් බලාගත්ත නිසා තමන් ලොකු සහෝදරියෙක් වගේ හැසිරෙන්න හදනවා. හැබැයි ඔහු ඩෙරික්ට පහර දෙන්න උත්සාහ කරන විදිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. එරිකාත් හොරින් පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් ඇගේ උත්සාහත් ඩෙරෙක්ට ලොකු දෙයක් නෙමෙයි. එරිකා ඩෙරෙක්ව ආකර්ෂණය කරගන්න උත්සාහ කළත් ඩෙරෙක් ඒ ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉසැක් අන්තිමට ඩෙරෙක්ගෙන් විවේකයක් ඉල්ලනවා. ඔහු කියන්නේ තමන්ගේ ඇටකටු 100ක් වගේ කැඩිලා තියෙනවා කියලා. ඩෙරෙක් බොරු අනුකම්පාවක් පෙන්නලා ඔහු ළඟට එනවා. ඉසැක් හිතන්නේ ඩෙරෙක් තමන්ට උදව් කරන්න යනවා කියලා. හැබැයි ඩෙරෙක් තවත් එක ඇටයක් කඩනවා. ඩෙරෙක් කියන්නේ තමන් ඔවුන්ට සටන් කරන්න උගන්වන්නේ නෙමෙයි ජීවත් වෙන්න උගන්වනවා කියලා. මොකද ඔවුන්ගේ සැබෑ සතුරෝ හන්ටර්ලා විතරක් නෙමෙයි. කෙනෙමාත් ඔවුන්ට තියෙන තවත් ලොකුම අනතුරක්. උදේ වෙද්දි ලිඩියාගේ අම්මාට තමන්ගේ දුවගේ ඇඳ පුරා ලේ තියෙනවා දකින්න ලැබෙනවා. ලිඩියාගේ අත් දෙකත් අමු මස් වගේ තුවාල වෙලා. කාමරයේ තිබුණු කැඩුණු කණ්ණාඩිය දිහා බැලුවාම සිද්ධ වෙලා තියෙන දේ ගැන තවත් සැකයක් ඇති වෙනවා. හැබැයි ලිඩියාට කිසිම දෙයක් මතක නැහැ. ඇය රාත්‍රියේ මොනව කළාද කියලා ඇයට කිසිම අදහසක් නැහැ. ඇගේ මානසික තත්ත්වයක් ඉන්නම නරක අතට හැරෙන නිසා ඇගේ අම්මා ඇයව පාසලේ උපදේශකයෙක් ළඟට අරගෙන යන්න තීරණය කරනවා. ලිඩියා උපදේශකයා එනකම් බලාගෙන ඉන්න අතරේ තරුණ ලස්සන කොල්ලෙක් ඇය එක්ක කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ඔහු අහන ප්‍රශ්න ටික ලිඩියාට එච්චර අල්ලන්නේ නැහැ. ඔහු ඇගේ පෞද්ගලික ජීවිතය ගැන ඕනාවට වඩා හොයන්න පටන් ගන්නවා. ලිඩියාට ඒක කරදරයක් වෙනවා. ඇය කියන්නේ තමන්ගේ පෞද්ගලික දේවල් ගැන මිනිස්සු අහන එක තමන්ට ලොකු කරදරයක් කියලා. ඒකට ඒ කොල්ලත් කටකාර විදිහට කියන්නේ ඔහුටත් තමන් ගැන හිතාගෙන ඉන්න ලස්සන ගැහැණු ළමයින් ගැන පොඩි බයක් තියෙනවා කියලා. ලිඩියා ඒක අහලා ටික වෙලාවක් නිහඬ වෙනවා. මොකද ඔහු කියන්නේ තමන් ගැනමද කියලා අයට හිතෙනවා. ඒ දෙන්නගේ මේ කෙටි කතාබහ ඉවර වෙන්නේ උපදේශකයා ලිඩියාට ඇතුළට එන්න කියනකොට. මේ අතරේ ස්කොට් ස්ටයිල්ස්ට කියන්නේ හන්ටර්ස්ලා ළඟ තියෙන අමුතු සත්වයන් ගැන තොරතුරු තියෙන පරණ මැනුවල් එකක් තියෙනවා කියලා. ඒ පොත උන්ට හම්බුනොත් මේ නගරේ පුරා මිනිස්සුන්ව මරමින් යන සත්වයාගේ සැබෑ අනන්‍යතාවය හොයාගන්න පුළුවන්. ඒ නිසා ස්ටයිල්ස් ඇලිසන්ගෙන් උදව් ඉල්ලන්න යනවා. හැබැයි ඇලිසන්ට පුදුමයි ස්කොට් තමන්වම එවන්නේ නැතුව ස්ටයිල්ස්ව එවන්නේ ඇයි කියලා. දැන් ඇගේ සීයා ජෙරාඩ් පාසලේ ප්‍රධානිය වෙලා ඉන්න නිසා ඇලිසන්ට ස්කොට් එක්ක නිතරම එකට පේන්නත් බෑ. ස්ටයිල් සියලුම විස්තර කියලා ඉවර වුණාම ඇලිසන්ට එකපාරටම ඇගේ සීයාගේ නෝට්බුක් එක මතක් වෙනවා. ඒ නිසා ස්ටයිල්ස් ආයිත් දුවගෙන ගිහින් ඇයට අවශ්‍ය දේ හොයාගන්න උත්සාහ කරනවා. මේ විද්දි ස්ටයිල්ස් දවස පුරාම එක තැනකින් තවත් තැනකට දුවන නිසා හොඳටම හෙම්බත් වෙලා. ලිඩියාත් උපදේශකයා එක්ක කතා කරනවා. උපදේශකයා ඇගෙන් ගැඹුරු ප්‍රශ්න අහනවා. ඒ නිසා ලිඩියා තමන්ගේ ජීවිතය ගැන තවත් ගැඹුරින් හිතන්න පටන් ගන්නවා. ඇයට සිද්ධ වෙන මේ අමුතු දේවල් ඇත්තටම මොනවාද කියලා ඇයට තාමත් තේරෙන්නේ නැහැ. මේ අතරේ ජැක්සන් ඩැනීව හම්බ වෙලා තමන් පුරහඳ රාත්‍රී රෙකෝඩ් කරපු වීඩියෝ එක තියෙන මතක කාඩ් එක ඔහුට දෙනවා. ජැක්සන් ඩැනීට කියන්නේ මේක රහසක් විදිහට තියාගන්න කියලා. හැබැයි ඩැනී ඒක ගැන විහිළුවක් කරනවා. ඔහු හිතන්නේ ජැක්සන් තමන්ව වෙනත් විදිහකට ආකර්ෂණය කරගන්න හදනවා කියලයි. ජැක්සන්ට ඒක ඉච්චර තීරෙන්නේ නැහැ. ඒ අතරේ ඇලිසන්ට සැකයක් එනවා මේ හන්ටර් මැනුවල් එක ඇගේ සීයාගේ ඔෆිස් එකේ තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඇය ස්ටයිල්ස්ට කියනවා ක්‍රීඩාවකට යන මුවාවෙන් තමන්ගේ සීයාගේ යතුරු ගන්න පුළුවන් කියලා. ස්ටයිල්ස්ට මේක හොඳ අවස්ථාවක්. ඔහු ප්‍රධානියාගේ ඔෆිස් එකට යන්න සූදානම් වෙනවා. ඒ අතරේ ඩැනී ජැක්සන්ව හම්බ වෙලා වීඩියෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. වීඩියෝ එකේ පැය 2ක් වගේ කොටසක් නැහැ. ඒක අහපු ගමන් ජැක්සන්ට ලොකු සැකයක් ඇති වෙනවා. ඒ නැති වෙලා තියෙන පැය 2 ඇතුලේ තමන් වෙයාවුල්ෆ් කෙනෙක් වෙලා වෙනස් වුණු දේවල් රෙකෝඩ් වෙලා තියෙන්න පුළුවන් කියලා ඔහු හිතනවා. හැබැයි මේ වීඩියෝ කොටස කවුද ඉවත් කළේ කියලා ඔහුට හිතා ගන්න බෑ. මේ අතරේ පාසලේ තරගයක් පැවැත්වෙනවා. විරුද්ධ කණ්ඩායමේ ඉන්නේ අසාමාන්‍ය විදිහට විශාල ශරීරයක් තියෙන ක්‍රීඩකයෙක්. ජෙරාඩ් පාසලේ ඉන්න නිසා ස්කොට්ට තමන්ගේ වෙයාවුල්ෆ් බලය පාවිච්චි කරන්න බෑ.
නිසා ඔහු සාමාන්‍ය ක්‍රීඩකයෙක් වගේම සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. ඊ අතරී ඇලිසන් සීයාගින් කෝට් එකක් ඉල්ලනවා. ඇත්තටම ඇගේ අරමුණ කෝට් එක නෙවී. ඇය ඒ අවස්ථාවෙන් ප්‍රධානයාගේ ඔෆිස් එකේ යතුරු ස්ටයිල්ස්ට රහසිගතව දෙන්න හදනවා. ස්ටයිල්ස් යතුරු අරගෙන ප්‍රධානයාගේ ඔෆිස් එකට යනවා. ඒත් එතනදී ඔහුට ලිඩියා හම්බ වෙනවා. ලිඩියා අඬමින් ඉන්නවා. ස්ටයිල්ස්ට තමන්ගේ වැඩි අමතක වෙලා ඇයව සනසන්න හිතෙනවා. ලිඩියා තමන්ගේ දුර්වල පැත්ත ස්ටයිල්ස්ට පෙන්වන්න කැමති නැහැ. ඒ නිසා ඇය කාරකේ වීදුරුව උස්සලදානවා. හැබැයි ස්ටයිල්ස් ඇයට කියන එක වචනයක් නිසා ඇයගේ හිත වෙනස් වෙනවා. ඔහු කියන්නේ ඇය අඬන කොටත් ගොඩක් ලස්සනයි කියලා. ලිඩියාගේ මුහුණේ තිබුණු දුක අතරින් හිනාවක් එනවා. ඇය කාරකේ වීදුරුව පහලට දානවා. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය ඒ මොහොතේ තවත් ටිකක් ලං වෙනවා. අනිත් පැත්තෙන් ක්‍රීඩාපිටියේ තත්ත්වය නරකාතට හැරෙනවා. කණ්ඩායමේ ක්‍රීඩකයෝ එකින් එක තුවාල වෙනවා. හැබැයි පුහුණුකරු තාමත් තරගේ නවත්වන්නේ නැහැ. ඔහුට දැන් ක්‍රීඩකයන් මදි. එක පාරටම ඔහුට ස්ටයිල්ස් මතක් වෙනවා. තමන්ගේ හැමදාම බංකුවේ ඉන්න ක්‍රීඩකයා අද නැහැ කියලා ඔහුට මතක් වෙනවා. ඒ නිසා ඔහු ප්‍රේක්ෂකාගාරය දිහා බලනවා. එතන ඔහුට බොයිඩ්ව පේනවා. බොයිට්ටත් මේ තරගයට එකතු වෙන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි එරිකා ඔහුට කියන්නේ ඩෙරෙක්ගේ උපදෙස් අනුව රහසිගතව ඉන්න කියලා. ඒත් තමන්ගේ හැකියාව පෙන්වන්න ලැබෙන අවස්ථාවක් ලැබුණාම කවුද ඒක අතාරින්නේ? බොයිට් තරගයට එකතු වෙනවා. ඔහුගේ සැබෑ බලය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේ අතරේ ලිඩියා ස්ටයිල්ස්ට තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන අමුතු දේවල් ගැන කියමින් ඉන්නවා. ඇය මානසිකව සම්පූර්ණයෙන්ම කඩාවැටෙන්න ආසන්නයි. ඒ වෙලාවේ පිටියෙන් එන සද්දය ස්ටයිල්ස්ට ඇහෙනවා. එක පාරටම ඔහුට තමන්ගේ සැබෑ වැඩි මතක් වෙනවා. ලිඩියා අඬන එක නවත්තලා තියෙනවා. ස්ටයිල්ස් ඇයට අමුතු විදිහට කියනවා තව ටිකක් අඬන්න කියලා. මොකද ඔහුට තව විනාඩි කිහිපයක් අවශ්‍ය කියලා. ලිඩියා ඔහු දිහා කෝපයෙන් බලනවා. ඒත් ස්ටයිල්ස්ගේ හැසිරීම නිසා ඇයට ආයෙත් අඬන්න පටන් ගන්න වෙනවා. මේ අතරේ ස්ටයිල්ස් ප්‍රධානියාගේ ඔෆිස් එක පරීක්ෂා කරනවා. ඔහුට මැනුවල් එක හම්බ වෙන්නේ නැහැ. එක පාරටම එරිකා එතනට එනවා. එහෙනම් යාළුවනේ අපි ඊළඟ කොටසින් හමුවෙමු. එහෙනම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්.